සත්වේවා ඔයගලන්ට සිත සහ සිතුවිලි කියන මගේ YouTube channel එකට මම ඔයාලව ඉතා ආදරයෙන් පිළිගන්නවා. ඔයාලත් එක්ක ඉතා දීර්ඝ හරවත් ගමනක් යන්න හිතාගෙනයි මේ උදාර කර්තව්‍යයට මම අත ගැහුවේ. බුද්ධෝත්පාද කාලයක අති දුර්ලභ මිනිස් ආත්මයක් ලබලා ඉපදෙන්න මමත් මේක අහන ඔයත් සසරේ බොහෝ කුසල් වඩලා තියෙන්න ඇති. ඒ විතරක් නෙමෙයිනේ නිවැරදි බුදුදහම රැකිලා තියෙන මේ ධර්මදර විනයදර මහා යතිවරයන් වහන්සේලා රැසක් වැඩ සිටින මේ පින් බිමේම උප්පත්තිය ලබන්න අපි කොයිතරම් පින් කරලා තියෙන්නේ නැද්ද නේද? ඒ වගේම අති නවීන තාක්ෂණික මෙවලම් හරහා වගේම වෙනත් මාර්ග වලින් අපිට ඇහෙන බණ අහන්න හිතෙන ඒ සඳහා අවස්ථාව උදා කරගන්න අය ඉතා වාග්යවන්තයි. ඉතින් තවත් දෙයක් කියන්න ඕනේ. ඇහෙන බණ තේරුම් ගන්න තරම් කායික මානසික සෞඛ්‍යයෙන් පිරිපුන් අයෙකු වීමත් අපි ලද ලොකු වාසනාවක්. මොකද අපි මන්දබුද්ධික වෙලා ඉපදිලා හිටියා නම් මේ ඇහෙන බණ තේරුම් ගන්න අපිට බෑනේ. ඒ වගේම අපි අඳගොළු බිහිරි වෙලා හිටියා නම් මේ බණ මේ දහම අප වෙත ළඟා වෙන්නේ විවිධ බාධක මැද. ඉතින් දැන් තේරෙනවානේ අපි කොයිතරම් පුණ්‍යවන්ත අයද කියලා. ඒ වුණාට අවාසනාවන්තම කරුණ තමයි අපි අහන බණ සිත්හි දරාගෙන නිතරම මෙනෙහි කරමින් ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට අදාළ කරගන්න ඉතා සුළු පිරිසක්. උපතින් බෞද්ධයෙකු වෙලා පසුව කතෝලික ආගම වැළඳගත් මම මැදි වයසත් ඉක්මුණාට පස්සේ මේ දහම ප්‍රායෝගිකව පුහුණු කිරීමට යොමු වුණ ආකාරය හරිම පුදුමාකාරයි. ඒ සඳහා මගේ දෛවය මාව යොමු කළේ කොහොමද? මම ගතවන හැම තප්පරයම එළඹ සිටි සීයෙන් ගත කිරීමට වීරිය වඩපු ආකාරය, එයින් මම ලද සහනය වගේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න මට තියෙන්නේ පුදුමාකාර වමනාවක්. මොකද ඒක කරන්න පුළුවන් දෙයක් කියලා මම හොඳින්ම තේරුම් ගත්තා. විතරක් නෙමෙයි ඇයි ඒකට මම මේ තරම් ප්‍රමාදුනේ කියන එක ගැන මට තියෙන්නේ ලොකු කලකිරීමක්. මම මේ බණ කියන්න හදනවා නෙමෙයි. මම මේ දහම ඉගෙන ගන්න පටන් ගත්තා විතරයි. නමුත් මම ඔයාලට නැවත වරක් කියන්නේ මම බණ අහලා දහම ඉගෙන ගන්නවා වගේම ඒක ප්‍රායෝගිකව පුහුණු කරනවා. ඉතින් එහෙම කරන්න පටන් ගත්තට පස්සේ මගේ ජීවිතේ මෙතෙක් නොවිසඳී තිබූ ප්‍රශ්න රාශියකට පිළිතුරු ලැබුණා විතරක් නෙමෙයි මගේ හිතේ තිබුණු සීන කරා ළඟා වෙන්න තිබුණු බාධක හැම එකක්ම මග හැරුණේ හරිම පුදුමාකාර විදිහට. ඉතින් මම දහමින් ලද ආලෝකයෙන් ඔයාලගේ ජීවිතයත් ඒකාලෝක කරන උතුම් පරමාර්ථය විතරමයි මට තියෙන්නේ. ඉතින් ඔයාලට හිතෙනවා නම් මේ YouTube channel එක ඔයාලට වැදගත් කියලා මේක subscribe කරන්න. ඒ වගේම ඉහළින් තියෙන bell icon එක click කරලා මගේ update ඔයගලන්ට සමීප කරගන්න පියවර ගන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක හිතට වැදුනා නම් like කරලා පල්ලෙහෙන් comment එකක් දාගෙනම යන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලගේ යාළුවොත් එක්ක මේක share කරගත්තොත් ඒක ඔයාලා දෙන ධර්ම දානයක් වෙයි. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉතා ඉක්මනින් ඔයාලා හමු වෙන බලාපොරොත්තුෙන් මම මෙතනින් නවතින්නම්. ඔයාට සුබ දවසක්.